ආයිබෝවන් මේ වීඩියෝ එකේ මම කතා කරන්න යන්නේ සබරගමුව කැම්පස් එකේ නිර්වතින් රැක් කරපු චරිත්‍ර වෙන තවත් අසාධාරණයක් ගැන. අපි මේ වෙද්දි මේ විස්තර සමාජයට එළියට දාපු නිසා බොහෝ පිරිසකගේ ඇස් ඇරලා තියෙනවා. මේ වෙද්දි ආරංචි වෙනවා පොලිසියේ විසිනුත් මේ පිළිබඳව යම් පරීක්ෂණ කිහිපයක් කරගෙන යනවා කියලා. එහෙනම් තවත් මොකද අපි මේ කෑ ගහන්නේ? තවත් කෑ ගන්න හේතුව සබරගමුව කැම්පස් එකේ VC විසින් මෙම සිදුවීමට ඒ කියන්නේ චරිත්‍ර රැක් කරන්න සම්බන්ධ වුණ සියලු දෙනාට වෙනත් හේතුවකට එක්සෑම් චීට් කරා කියන හේතුවට සස්පෙන්ඩ් ගහන්න යනවා කියලා. ඒ කියන්නේ ඒ පිරිසව සස්පෙන්ඩ් වෙන්නේ චරිත් කියන සිසුවාව රැක් කරා කියන සිදුවීමට හෝ විශ්වවිද්‍යාල තුල සිදු කිරීමට තහනම් ක්‍රියාවක් වන සිසුන්ව රැක් කිරීමේ ක්‍රියාවකට සම්බන්ධ වුණු හේතුවකට නැතුව වෙනත් එක්සෑම් චීට් කරා කියන හේතුවක් යටතේ රැග්යකට සම්බන්ධ පිරිසව සබරගමුව විශ්වවිද්‍යාලයේ VC විසින් සස්පෙන්ඩ් කිරීමට යනවා. එතකොට VCට කිසිම වගකීමක් ගන්න බෑ කියලා එයා කෙලින්ම මේ සිදුවීම ලිස්සලා ගිහිලා තියෙනවා. මොකද ටෙක් එකේ අයට මේ ටිකේ ඔන්ලයින් ඇකඩමික් තියෙන්නේ. ඒ නිසා හොස්ටල් එක ඇතුලේ වෙන්න කිසිදු සිදුවීමකට එයාට වග කියන්න බැහැ කියලා තමයි මෙයා මේ වෙද්දි ඉස්සලා ගිහිලා තියෙන්නේ. ඒක හරි කියමු. චරිත්‍ය මේ සිදුවීම අපි පැත්තක දාමු. ඒ සබරගමුව විශ්වවිද්‍යාලය තුල මෙතරම් කාලයක් මේ රැක් කිරීම තියෙන්න ඔහුත් එකතුවක් වෙන්න ඕනේ. මොකද මෙතරම් කාලයක් තුල ඇයි ඔහුට බැරුනේ මේවා නවත්ත ගන්න. රැක් කළා ඔය සිසුන්ගේ පෞරුෂය හදනවා මුලින්ම මේ VC කියන එකව අරන් ගිහලා රැක් කළා මොකේ පෞරුෂයක් හදපන්. කොන්දක් නැහැ. අමු නපුංසකෙක් වගේ හැසිරෙන්නේ. චරිත්‍ර රැක් වුණාත් සමගව තවත් සිසුන් කිහිප දෙනෙක්ව රැග්ගලා තියෙනවා. ඒ රැග්ගුණ සිසුවෙක්ගේ වීඩියෝ එකක් මම මෙම වීඩියෝ එකත් එක්ක මම පසුව දමනවා. මේ සිසුන් කියන විදියට VCට කොච්චර කම්ප්ලේන් එකක් එයා කිසිම ඇක්ෂන් එකක් ගන්නෙ නැහැ. එයා කරන්නේ මේ සිදුවීම වෙන වෙන අයට පවරනවා. ඒ අයට පැපුරුවත් එයාලා කිසිම ඇක්ෂන් එකක් මේකට ගන්නෙ නැහැ. උඹලා මේ කොල්ලොන්ව රැක් කළා පෞරුෂයක් කොන්දක් හදනවා නම් ඔය රැක් කරපු උඹලා පෞරුෂයකෝ කොන්දකෝ උඹලාගේ මේ වෙද්දි බයට Facebook account deactivate කරගෙන ගිහිල්ලා තියෙනවා. ගෙවල් වල නැහැ, ගමේ නැහැ. උඹලා වටේම හැංගිලා. උඹලා පෞරුෂයක් කොන්දක් තියනවා නම් වරෙන් face to face අපි කතා කරමු. මාත් එක්ක කතා කරන්න වරෙන්. උඹලා නිවැරදි නම් අපිත් එක්ක කතා කරලා උඹලා නිවැරදිතාවය ඔප්පු කරපන්. උඹලා කොන්දක් තියනවා නම් වරෙන් face to face අපි කතා කරමු. face to face අපි විවාදයක් කරමු. වරෙන් මම ඉන්නවා මට කතා කරන්න. අනිත්ව රැක් කරන සිදුවීමට සම්බන්ධ බොහෝ පිරිසක 10ක 11ක වගේ පිරිසකගේ කුණවල් එළියට ඇවිල්ලා තියෙනවා. මම මේ වීඩියෝත් එක්කම හෝ කමෙන්ට් එකක් වශයෙන් ඒ ලින්ක් සියල්ල මම ඔයාලට දානවා. වගේ මේ සියලු විස්තර මට හම්බෙන්නේ චරිත්ගේ බැච්මේට් ලගෙන්. වගේ මේ රැග්යකට තවත් මූණ දීපු මම කලින් කිව්වා වගේ චරිත්ගේ බැච්මේට් කෙනෙක් අපිට වීඩියෝ එකක් කිව්වා. ඔහුගේ අනන්‍යතාවය හෙළි කිරීමට බැරි නිසා සහ ඔහුගේ අනන්‍යතාවය හෙළි කරොත් ඔහුට පසුවට පැමිණිය හැකි කරදර තර්ජන වලින් ඔහුව මිදවීමට අපි ඔහුගේ අනන්‍යතාවය ආරක්ෂා කිරීමට ඔහුගේ අනන්‍යතාවය සොයා ගැනීමට නොහැකි විදියට මේ වීඩියෝ එක රෙකෝඩ් කරලා තියෙනවා. ඉතින් දැන් ඔයාලට අහන්න පුළුවන් චරිත්ගේ රැග් එක උන වෙලේ A to Z මොකද්ද චරිත උනේ සහ ඒ රැග් එක තුල මොකද්ද සිදු වුනේ කියලා. රැග් එකට මුහුණ දීපු සිසුවෙක්ගේ හඬින්ම ඔයාලට අහන්න පුළුවන්. මම ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ 2022 තාක්ෂණ පීඨයේ දෙවන වසරේ ඉගෙනගම ශිෂ්‍යයෙක්. මම මේ කතාව කියන්නේ අපි අද හදිස්සියේ වෙනුණු චරිත සහෝදරයාගේ සිදුවීම සම්බන්ධයෙන්. අපි කැම්පස් එකට ඇවිල්ලා දැන් අවුරුද්දක් වෙනවා. දෙවෙනි අවුරුද්ද තමයි යන්නේ. අපි කැම්පස් එකට ආපු දවසේ ඉඳන්ම සාමාන්‍ය අපිට මේ ඉන්න යම් කිසි පිරිසක් විසින් අපිට අමානුෂික ලෙස නවකෝදයේ දඩුවම් දුන්නා. ඒ කියන්නේ එක ආකාරයේ එක හිරිහැර අපිට මානසිකව ශාරීරිකව දුන්නා. ඒක දවස් එකකින් දෙකකින් නවතුන්නේ නැහැ. ඒක දිගින් දිගට මෙයාලා මේ පුරුද්ද කරගත්තා. පස්සේ මේ ළඟදී වුණ සිදුවීමත් එක තමයි අපි අප්‍රේල් 26 වෙනි දින චරිත් කැම්පස් එකට ආවා. අපේ 27 කැම්පස් එකේ අවුරුදු 30ක් තිබ්බා. ඒ අවුරුදු 30 අපිට ජීව වැඩත් එක්කයි ඒ අවුරුදු සහභාගී වෙන්න තමයි අපි කට්ටිය කැම්පස් එකට ගියේ. චරිත් එදා දවල් විද්‍යාවට පස්සේ චරිත් එක වර්ෂයක් දාලා ඉස්සර කාමරේ ඉඳන් අපේ කාමරේට ආවා ෂෝට් එකක් කරන. ඒ ෂෝට් එක කරන ආවම දැක්ක කියලා අපේ ෆ්ලෝ එකෙම ඉන්නවා අයිනේ කාමරවල සීනු ටික. උන් ටික ඒ දැක්ක එක චරිත් ගෙනියලා තිබ්බා. ඊට පස්සේ අපි චරිත් ගෙනියනට පස්සේ විනාඩි පැය භාගයක් විනාඩි 15ක් වගේ අතර කාලෙකදී අයියලා වගේ කියලා අපිට එන්න කියලා බරගෙන අපිවත් ගිහිච්චා. අපි යද්දි චරිත් මේසයක් උඩ පුටුවක් තියලා ටී-ෂර්ට් එකක් නැතුව කලිසම පිටින් රූම් එකේ ස්ලැබ් එක අල්ලගෙන හිටියා. ඒ යද්දි ආගේ ඇස්සට බඳුළු යන හොඳටම අමාරුයිද දරවල් දීලා තියෙනවා. ඊට අපි ගියාට පස්සේ අපේ සහෝදරයෙකුට බල කරා
එයාලා බල කරා යට කලිසමක් ගින්න කියලා. ඒ සහෝදරයා මේ ඒක අධිපති කරාට පස්සේ එයාගේ ෂර්ට් එක ඇඳගෙන එයාට ගහන්න පහර දෙන්න ගිහිල්ලා ඒ සහෝදරයා ලව්ව ඒ කුමාරය එයාලා කරවගත්තා. බලෙන්ම කරවත්තට පස්සේ එයාට ඒක අන්දන්න කිව්වා. අන්දන්න අපේ කට්ටියට කැමති වුණත් එයාලා මේ එක එක්කෙනාට වදිහිස්සා පොමුණලා එක එක්කෙනා දණගස්සලා ඒ සහෝදරයාට යට කලිසම අන්දන තත්ත්වයටපත් වෙනවා. ඊට පස්සේ ඒ සහෝදරයා අපි චරිත්ගේ බිට්ෂීට් එකකින් ඇඳවලා ඒ කලිසම මෙයා කළා ආපහු යට කලිසම අපි ඇඳෙව්වා. ඇඳුවට පස්සේ එයාව යට කලිසම පිටින් තිබ්බා සින්නෝ. අපිට කලිසම අඳවන්න දුන්නේ නැහැ. කලිසම ඇඳුවට පස්සේ ආයෙ ගහන්න කිව්වා. ඊට පස්සේ ඒ ගමම අපේ අයිබැමි කපපු කප්පු හිටපු යාළුවෝ 3-4 දෙනෙක් හිටියා. ඒ කට්ටියවත් ඒ මේසොර ලංගවලා එයාලා මේ ටී-ෂර්ට් කලවලා ෂර්ට් එක ගලන ඉඳි කිව්වා. ඊට පස්සේ ටික වෙලාවක් යද්දි අපි මේකාර මේකේ කුමාර පිටිය බැල ඉද්දි චරිත්ව පැදවච්ච ඉන්න අයියගේ එයා චරිත්ව මේ උස්සලා ඒ ගමම එයා මේ අයිනක තිබ්බ මේ යකඩ ඇඳුම් දාන කපඩේ රිසික් කරා. ඒ රිසික් කරලා චරිත්ගේ බිල්ලෙන් අල්ලගෙන ඉස්සරහට පල්ලයට තද කර උඩ කුණුහරුපෙන් බැන දෙක ගේමටම මෙයා කරගත්තා. චරිත් සද්ද නැතුව මුකුත් කරගන්න හිටියා. ඊට පස්සේ අපේ කොල්ලෝ ටිකව එළියට දාලා දන ගැස්සුවා. දන ගැස්සද්දී චරිත් විතරක් ඇතුළේ තියාන තව අයිය කෙනෙක් ඇවිල්ලා ඒ අයියා චරිත් පහර දුන්නා. පහර දෙද්දී අපි හිටියේ එළියේ අපේ දන ගැස්සලා තිබ්බ කොරිඩෝර් දිගේ. පස්සේ අපි එක එකව ගාවට ඇවිල්ලා එතන හිටපු සිග්නෝ 15ට හිටියා. ඒ කට්ටියම ඇවිල්ලා අපේ එක එක්කෙනාගේ බෙල්ලෙන් අල්ලලා එක එක තව දාලා අපිට කුණුහරුපෙන් බැනලා එක එක කාමරෙට ගෙනහිල්ලා කාමරේදී එක එක්කෙනාට එක එක ආකාරයේ වදින්සා පවුනලා තිබ්බා. ඊට කොහොමද චරිත්‍ර කාමරෙන් එළියට දාලා එයාට හාව පයින් දීවා. හාව පයින් කකුල් දෙකකින් මේ පැන යන්න ඕනේ. ඒතකොට අපේ ෆ්ලෝ 3ක් තියෙනවා. අපි සෙකන්ඩ් ෆ්ලෝ එකේ හිටියේ. සෙකන්ඩ් ෆ්ලෝ එකේ ඉඳලා ඔටම තට්ටුවල වැඩ යට කලිසම් පිටින් යන්න ඉව හාව පැන. ඒ හාව පැන යනවා අපේ එක්ස් සහෝදරයෙකුට කිව්වා හීටර් එක ගන්න කියලා. හීටර් එක කියන්නේ කැම්පස් එකේ එයාලා කියන ආකාරයට මේ පැරමිට බිත්තිල තියලා ඉස්සර කකුල් දෙක ඉස්සරහට දාලා විලුපෙන් ඉස්තිලා ඉන්න ඕනේ. ඒකත් එයාලා අවිල්ල කකුල් දෙකෙන් අහට්ට ගාන මෙහාට ගාන අපි වැටෙන්න යනවා. අපි ඒ විනාඩි ගානක් චරිත් උඩේ ඉඳලා පල්ලයට එනකන් ඒ සහෝදරයා හීටර් එක ගාන හිටියා. අපිට වතුර කුර ඒ සහෝදරයාට වතුර කුරක්වත් එයාලා දෙන්න මෙයා උන්නේ නැහැ. ඒ වතුර කියනවා එතන හීටරේ මේ ගහන්න කම්ම හිටියේ. ඒත් චරිත් ඇවිල්ලා චරිත් හීටරේ ගන්න කිව්වා. ඊට පස්සේ එතනට සහෝදරයෙකුට එතනට පයිය කෙනෙක් 60 කට්ටක් දීලා මේ 60 කට්ට තියාගන්න කිව්වා. ඒ අයියත් ඇවිල්ලා 60 කට්ට තිබ්බ චරිත්ගේ පිටේ. ඊට පස්සේ ඒක අල්ල ගන්න තාපේ සහෝදරයට දුන්නා පස්සේ ඒ සහෝදරයා 60 කට්ටේ පිටේ අරින්න නැති වෙන්න ඇඟිල්ලේ රඳවල තමයි තිබ්බේ. ඒකත් දැකලා ඒකටත් කුමාරපේ ඒ සහෝදරයාට බැලලා මේ තව දැම්මා. ඊට පස්සේ ටික වෙලාවක් යද්දී අපිට මොඩු කුමාරපෙන් බැලලා කරන්න ඕන දේවල් ටික කරලා ඉවරලා අපි වෙලා යවුවා. ඒකට පස්සේ චරිත ඇඳුම් දාගෙන ටී-ෂර්ට් ඇතලගෙන අපි කාමරේට ගියේ. කාමරේට ගියාට පස්සේ අපි ඕක ගැන කතා කරා. අපි කොහොම අපි අම්මෝට මවුලේදා චරිත් මෙවැනි තවත් වීඩියෝ නැරඹීමට දැන්ම අපගේ YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න.